Hi, sis and brothers. Welcome back to my YouTube channel. කොහොමද සිසස් ඇන්ඩ් බ්‍රෝස්? ඔන්න ඉතින් මිස්ටර් පයිලට් අද හිතුවා පොඩි හෝම් ලොග් එකක් ඔයාලට ගේනවා කියලා. අද අපේ ගෙදර පොඩි ඩිනර් පාටි එකක් රෙඩි කරනවා අපේ රිලේටිව්ස්ලා කීප දෙනෙක්. ඔයාලට මතක ඇතිනේ අර වයිරල් වුණ කෙසෙල් කොලේ උඩ බත් කන සීන් එක. ඒ විදිහේ ඩිනර් එකකට තමයි අපි මේ දැන් රෙඩි වෙන්නේ. මම හිතන්නේ අම්මා මේ චිකනුයි දැල්ලොයි තමයි උයන්නේ. ඒ අතරේ අංකල් ලිස්ස සුද්ධ කරනවා. පූසොත් ඉතින් ඒ වෙලාවට අංකල් වටේ තමයි. චිකන් දැල් ටික හැදෙනකම් අනෙක් කරිස් වලට ඕන දේවල් ටික තමයි අම්මා මේ නැස්ති කරන්නේ. චිකනුයි දැල්ලොයි ටික නම් හරි. ඔන්න දැන් මොනවද මේ සුදුලුණුයි සුදුලුණුයි මොනවද මේවා ඉඟුරු ඉඟුරුයි එකට තලාගෙන ඔන්න ලෑස්ති කරලා තියෙන්නේ. මේ ඉන්නේ අපේ ගෙදර දඟයා රූනෝ. මෙයාව ලෙහලා තිබ්බොත් නම් අපිට වැඩක් කරගන්න හම්බෙන්නේ. මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න පුංචි පූස්පව්. දැන් මේ උයන්න යන්නේ ඉස්සෝ. වික්‍රම මේ මේවත් බලන්න ඉක්මනින් ඔය මේ මේ තමයි අපේ පුංචි කුස්සිය. දැන් ඔයපු චිකන් ටික බැද ගන්න. අපේ ගෙදරට පවර් කට්. ඔව් මේ ලංකාවේ පවර් කට් තිබ්බ කාලේ රෙකෝඩ් කරපු වීඩියෝ එකක් තමයි. දැන් මේ හදන්නේ මික්ස් ලෙවල් එක හදාගන්න. මුලින්ම හොඳට තලාගත්ත ඉඟුරු සුදුලුණු ටික බැද ගන්න ඕන.
ඒ ටික බැදීගෙන එද්දී කපාගත්ත ලූණු, අමු මිරිස්, මාළු මිරිස් එකතු කරලා ටෙම්පරාදු කරගන්න ඕන. දැන් සෝයා සෝස්, රස අණුව, ලුණු, ගම් මිරිස් දාගෙන ටොමැටෝ සෝස් දාගන්න. ඊළඟට තලාගත්ත තක්කාලි, චිලි පේස්ට් දාගෙන ඒ ගමන් කලින් උයපු ඉස්සෝ, දැල්ලෝ වගේම බැදපු මාළු කෑලිත් දාලා හොඳට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ චිලි සෝස් දාගෙන රසානුව සීනිත් දාගන්න. මේ ටික හොඳට කලවම් කරලා රසානුව අඩු ස්පයිසස් එකතු කරගන්න. ටික දාන්න ඕනේ මේ විදිහට මට අයින් කරලා. මොකද දැන් මට මොනවද දන්නේ අහුවෙන්නේ බලන්න. මට අහුණා අම්මචිකන් කන්නේ නැති නිසා මුලින්ම මේ ඩෙවල් එකෙන් එයාට ටිකක් අයින් කරගෙන තමයි චිකන් එකතු කළේ. දැල්ලෝ ඉන්නවා ඉස්සර ඉන්නවා උවල්ලෝ තියෙනවා නැත්නම් දැන් මාස් ටිකක් දාන්න. ලන්ඩ ගොඩ මොකක්ද කරන්නේ සතු. මේ මොකක්ද කරන්නේ මෙතන ලයිට් එක. ඉතරේ සෙනඟකට ඇති දෝය උත්තරේදී ගෙඩි ගහ හිටින දෙයට තවලා තියාගන්න. ඩෙවල් එක හදලා නම් ඉවරයි. දැන් බත් එක උයා ගන්න තමයි යන්නේ. දැන් බත් එකට ඕනේ කැරට් ටික ග්‍රේට් කරලා ලීක්ස් ටික කපා ගන්න තමයි මේ යන්නේ. දැන් බටර් ටිකක් රත් කරලා ඒකට තලාගත්ත එනසල් කරාබොනස් දා ගන්න ඕනේ. ඒ ටික බැදීගෙන ඇති ග්‍රේට් කරගත්ත කැරට් ටිකයි කපාගත්ත ලීක්ස් ටිකයි දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මේ මික්ස්චර් එක ඔයා ගත්ත බත් එකට දාලා හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. අන්තිමටම
බිත්තර ෆ්‍රයි කරගන්න තමා තියෙන්නේ. 사랑한다는 말이 부족해서 그 어떤 말을 꺼내봐도 너 하나만 아끼던 날 두고서 어디 간 거니 내가 싫어 어졌어 멀리 간 거니 울고 싶지 않아 울고 싶지 않아 예우는 많지만 울고 싶지 않아 울고 싶지 않아 우리 다시 볼때 See you in the next video. Bye bye. 울고 싶지 않아